ඉතින් පළවෙනි එක තමයි ග්‍රෑන්ඩ්ස් ට්‍රිපල් වුඩ් කියන්නේ. ඉතින් මේක ලීටර් එක වඩ ගන්න පුළුවන් රුපියල් 6300ට. ඉතින් මේක ලංකාවේ නෝමල් ලිකර් ස්ටෝර් එකෙන් ගන්නවා රුපියල් 15000ක් විතර එනවා. ඉතින් මේක වඩ ඩියුටි ෆ්‍රී ගන්න පුළුවන් රුපියල් 6000කට වගේ කොටම අඩු ගන්නකට. ඔයගොල්ලෝ ග්ලෙන්ලිවේට් ග්ලෙන්ෆිඩ් එක අහලා තියෙනවා නම් අන්න ඒගොල්ලෝ ගහන විස්කියක් තමයි මේ ග්‍රෑන්ඩ්ස් කියලා කියන්නේ. ඉතින් ඊළඟට තියෙනවා ටීචර්ස් විස්කි. ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති මේක ගොඩක් අය බොනවා. ගොඩක් බජට් ගානකට ගන්න පුළුවන් හොඳ බොටල් එකක් තමයි මේ ටීචර්ස් විස්කි කියලා කියන්නේ. මේකත් රුපියල් 6600ක් වගේ තමයි වෙන්නේ. ෆ්‍රීයෙන් ඔයගොල්ලෝ ගන්නවා නම් මේක ලීටර් එකේ බොටල් එක. ටීචර්ස් විස්කි කියලා කියන්නේ මේක ස්කොට්ලන්ඩ් වල හයිලන්ඩ් වල තමයි මේක හදන්නේ. ස්කොට්ලන්ඩ් වල රීජන්ස් පහක් තියෙනවා විස්කි හදන. හයිලන්ඩ්, ලෝලන්ඩ්, ඒත් එක්කම කේම්බල් ටවුන්, අයිලේ, ඒත් එක්කම ස්පේසයිඩ්. ඉතින් මේ හයිලන්ඩ් වල තමයි මේවා හදන්නේ. ඊළඟට තියෙනවා බ්ලැක් ඇන්ඩ් නයිට් විස්කි එක. ඔයගොල්ලෝ මේක දැකලා ඇති. මේක කොළ පාට බොටල් එක තමයි එන්නේ. මේකේ පොඩි පූස් පැටව දෙන්නෙක් ඉන්නවා මේකේ මේ ලෝගෝ එකේ. මේක බ්ලෙන්ඩඩ් ස්කොච් එකක්. ඔයගොල්ලන්ට මේකත් ගන්න පුළුවන්. රුපියල් 7000කට විතර. ඉතින් ඔයා බජට් එක නම් මෙයාගේ ගොඩක් බෝතල් ගත්තොත් ගොඩක් ලේසි. ඔයා ගන්න අඩුයි. ඉතින් ඊළඟට ඔන්න තියෙනවා ඔයගොල්ලෝ හැමෝම දන්න VAT 69 බෝටල් එක. රුපියල් 7300ක් වගේ තමයි වෙන්නේ. ඔයගොල්ලෝ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවා නම්. ඒකෙන් ඩොලර් 23ක් විතර. ඉතින් මේක මම හිතන්නේ ලංකාවේ ලෝකල් ලිකර් ස්ටෝර් වලින් මේක ගන්න පුළුවන් මේ රුපියල් 7000කට වගේ ගානකට. මේක ගොඩක්ම වැඩි වෙන්නේ නැහැ මම හිතන විදිහට. මම හිතන්නේ කාගිල්ස් එකේ වගේ තියෙනවා මේක රුපියල් 7000 ගානට. ඉතින් ඊළඟට තියෙනවා ජැක් ඩැනියල් ටෙනිසි විස්කි. ඉතින් ටෙනිසි කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ජැක් ඩැනියල් හදන්නේ ඇමරිකාවේ ටෙනිසි කියන රීජන් එකේ. ඒ රීජන් එකේ හදන ඒවා විතරයි ජැක් ඩැනියල් කියලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේක ටෙනිසි විස්කි කියලා ගහලා තියෙන්නේ. ඉතින් මේ ජැක් ඩැනියල් වල විශේෂත්වය තමයි මේගොල්ලෝ මේක චාකෝල් ෆිල්ටර් එකකින් ෆිල්ටර් කරලා තමයි මේගොල්ලෝ මේක අවුට්පුට් එක ගන්න එළියට. අන්න ඒකින්ද මේක ගොඩක්ම ස්වීට් ඒත් එක්කම ගොඩක්ම හාෂ් ගතියෙන් මේක අඩුයි. ඉතින් ඔයාලට මේක ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී එකෙන් රුපියල් 7700කට විතර. ඉතින් ඊළඟට තියෙනවා දේවාස්. ඉතින් මේකත් ස්කොච් විස්කියක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. ලොකෝට ඒගොල්ලන්ගේ ලේබල් එකේ දේවාස් කියලා ගහලා තියෙනවා. ඒක ඩොලර් 25ක් වගේ ගානකට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 8000ක් විතර මං හිතන්නේ. ඉතින් දේවාස් කියලා කියන්නේ ගොඩක් හොඳ විස්කියක්. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ දැක්ක ගමන් අඳුරන කුකුලා ඉන්න විස්කි එක. ෆේමස් ග්‍රූස්. ඉතින් මේක ඩොලර් 20කට වගේ වඩා ගන්න පුළුවන්. මේක ඔෆර් එකකුත් තියෙනවා දැන් ඩියුටි ෆ්‍රී එකේ. ඒ කියන්නේ රුපියල් 6300ක් වගේ තමයි මේක වෙන්නේ. ඉතින් ෆේමස් ග්‍රූස් කියන්නේ ඇත්තටම හොඳ විස්කියක්. ගොඩක් ක්වොලිටි විස්කියක්. ගොඩක් කට්ටිය බොන විස්කියක්. ඉතින් ඔයගොල්ලන්ට මේකත් ගන්න පුළුවන් රුපියල් 6000ක් කියන්නේ ගොඩක් අඩු ගාණක්. අඩු මේ ගානට ලීටර් එකක් හම්බ වෙනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔය වෙඩින් එකකට පාටි එකකට ගන්න පුළුවන් හොඳ විස්කි එකක්. ඉතින් ඊළඟට තියෙනවා ජිම් බීම්. ඔයගොල්ලෝ මේකත් ගොඩක් දැක්ක ගම අඳුරනවා ඇති. ඉතින් මේකේ ලස්සන බොටල් එකක් තමයි තියෙන්නේ මේ ජිම් බීම් කියලා කියන්නේ. බර්බන් විස්කි කියලා කියන්නේ මේක ඇමරිකන් විස්කි එකක්. මේක මේගොල්ලෝ ස්පිරිට් එක අරගෙන බර්බන් බැරල්ස් වල තමයි මේගොල්ලෝ මේ බර්බන් විස්කි ඒජ් කරන්නේ. මට විදියට මේ මට මතක විදියට මේ ඔක්වෙල් කියන්නේ Quercus Alba කියලා. ඒත් එක්කම යුරෝපියන් ඔක්වෙල් කියන්නේ Quercus Roba කියලා. ටීම් කියලා කියන්නේ ගොඩක් ලස්සන බොටල් එකක්. ඒ වගේම ගොඩක් ටේස්ට් එකක් තියෙන විස්කි එකක්. ඊළඟට තියෙනවා වැලන්ටයින්ස්. නෑ එහෙමත් නැත්නම් වැලන්ටයින්ස්. ඒකම ප්‍රීමියම් විස්කියක්. මේක වඩා ලංකාවෙන් ගන්න රුපියල් 18000ක් වගේ වෙනවා මම හිතන්නේ ලීටර් එකේ බෝතල් එක. ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න ඩොලර් 30ක් වගේ තමයි වෙන්නේ. ඒකෙන් රුපියල් 9000ක් විතර. ඉතින් ඔය ටික තමයි ගොඩක්ම අඩු ගන්නට තියෙන හොඳම විස්කි ටික. මට තේරෙන විදිහට මම තෝරපු විදිහට ඔයගොල්ලෝ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවා නම් චෙක් කරලා බලලා අනිවාර්යෙන් ගන්න. ඔය ගොඩක් තැන්වල තියෙනවා ෆේක් ඒවා විකුණන්නේ. අයින් ගන්න එපා. අනිවාර්යෙන් ආයෙ වෙඩින් එකකට හරි පාටි එකකට හරි ගන්නවා නම් මම ඩියුටි ෆ්‍රී එකෙන් විතරක් ගන්න. හරි ඔරිජිනල් ඒවා ගන්න. thank you වීඩියෝ බලුවට අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. විස්කි ගැන ඉගෙන ගන්න, විස්කි ගැන දැනගන්න, කොක්ටේල්ස් ගැන ඉගෙන ගන්න හැම දෙයකම. එහෙනම් next video එකෙන් හම්බෙමු.